බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් අද අපි මේ වීඩියෝෙන් බලමු ෆ්‍රී ෆයර් ගේම් එකේ තියෙන පිස්සුම හැදෙන සහ සුපිරිම විදිහ ID පහ මොනවද කියලා. හරි ඉතින් එහෙනම් අපි දැන් බලමු අද මේ වීඩියෝ එකෙන් මම ගෙනාපු සුපිරිම සහ පිස්සු හැදෙනම ID පහ මොනවද කියලා. ඉතින් ඊට කලින් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එක like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. හරි ඉතින් එහෙනම් අපි දැන් බලමු අද මම ගෙනාපු ID set එකෙන් මොකද්ද පළවෙනි ID එක කියලා. ඉතින් පළවෙනි ID එක හරිම ලේසි ID එකක්. ඉතින් ඔයාලා මතක තියාගෙන හරි ගිහලා search කරලා බලන්න පුළුවන්. මම මේ විදිහට search කරගන්නම්. ඔයාලට තියෙන්නේ 1 ඉඳන් 8 වෙනකන් type කරන්න. ඒක 1 2 3 4 5 6 7 8 කියලා 8 වෙනකන් type කරලා search කරන්න. ඉතින් පේනවා ඉතින් මේ විදිහට account එකක් ආවේ. ඉතින් පැයකට කලින් online ආවිලා තියෙනවා. එයාගේ request list එක නම් full. අපි දැන් profile එක බලමු මේකේ. ඉතින් පේනවා ඇති අලුතෙන් ආපු ඇනිමේෂන් එක නම් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි අපි මේකේ කිට් මොනවද කියලා බැලුවොත් අලුතෙන් ආපු බ්ලැක් ජර්සි එකත් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි top bundle එකේ cap එකයි කලිසමයි තමයි දාගෙන ඉන්නේ. ඉතින් මේ account එක ගරින එකේ මොනරේටර් කෙනෙක්ගේ account එකක් කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒ කියන්නේ ගරින එකේ වැඩ කරන කෙනෙක්ගේ. ඉතින් එහෙම කියන ලොකුම හේතුව තමයි මේ account එකේ ID එක ඉතින් 1 ඉඳන් 8 වෙනකන් මේ වගේ පට්ටම ලේසි සුපිරිම ID එක කාටවත් ලේසියෙන් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි මෙයාගේ පේන ඇති මෙතන FB TikTok Instagram name දාලා තියෙනවා. ඉතින් ඕන කරන කට්ටිය එක search කරලා බලන්න. ඉතින් ඒ වගේම තමයි මේ account එකේ තියෙන තවත් සුපිරිම විශේෂත්වයක් තමයි මේ account එකේ තියෙන like ගන්න. ඉතින් පේනවා ඇති 3419k like තියෙනවා. ඉතින් සාමාන්‍ය ප්ලේ කෙනෙකුට නම් ඒ වගේ like ගන්නකට යන්න ඇත්තටම ගොඩක්ම අමාරුයි. ඉතින් මමත් like එකක් දැම්මා. ඉතින් ඒ වගේම තමයි පේනවා ඇති මේ account එකේ evogan දෙකක් දාලා තියෙනවා. එක එක scar එකයි ඉතින් දෙක max පේනවාදී සුපිරියම ටොප් අප් කරන සුල්තාන් කෙනෙක් වගේ. ඉතින් අපි දැන් බලමු මේකේ මේ වෙපන්ස් වලට කියලා මොනවා හරි වෙපන් සුපිරිම වෙපන් එහෙම තියනවාද කියලා. ඉතින් ඔව් පේනවා ඇති අපිට සුපිරිම වෙපන් කලෙක්ෂන් එක බලා ගන්න පුළුවන් මේ account එකේ දාලා තියෙනවා. ඉතින් මේවා ඇත්තටම එයා ටොප් අප් කරලා ගත්තවද එහෙම නැත්නම් ගරීන එකේ මේල් එකට එවපු ජෙම්ස් වලින් ගත්තවද එහෙම නැත්නම් කියලාම හදාගත්ත වෙපන්ස්ද කියලා හරියටම කියන්න බෑ. ඒ වගේම තමයි මේ account එකේ ගිල්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ ගිල්ඩ් එක ලීඩර්ත් මෙයාම තමයි. ඉතින් එහෙනම් මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන පළවෙනි සුපිරිම පිස්සු හැදෙන මේ account එක. ඉතින් අපි දැන් බලමු දෙවෙනියට තියෙන සුපිරිම ID එක කාගේද ඒ ID එක මොකක්ද කියලා. හරි ඉතින් මේ වීඩියෝ එකේ අපි දෙවෙනියට බලන්න යන ID එකත් ඇත්තටම සුපිරි පිස්සුම හැදෙන ID එකක්. ඉතින් මේක ඔයගලන්ට type කරගන්න පට්ටම ලේසි. ඉතින් මතක තියාගන්න තින්න පුළුවන් කලින් ID එක වගේ. ඉතින් මේ account එකේ ID එක තියෙන 5 ඉලක්කම් 8ක්. ඉතින් ඔයගොල්ලෝ search කරලා බලන්න ඕන නම් 5 ඉලක්කම් 8ක්. ඉතින් සර්ච් කරාට පස්සේ පේනවා ඇති මේ විදිහට account එකක් එනවා. දවස් 30කින් online ආවිල්ලා නැහැ. ඉතින් මම මේක request එකක් දැම්මාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේ විදිහට මේක same region එකේ නෙවෙයි. ඒ කියන්නේ අපේ region එකේ නෙවෙයි මේ account එක තියෙන්නේ වෙන මොකක් හරි region එකක තමයි. ඉතින් අපි දැන් මේ profile එකට ගිහිල්ලා බැලුවොත් ඉතින් පේනවා ඇති මේ profile එකේ නම, ඒතකොට level ගාන, එතකොට ID එක මේ හැම දෙයකම තියෙන 5 ඉලක්කම්. ඉතින් ID එකත් 5 ඉලක්කම් 8ක්. එතකොට මේකේ name එකක් තියෙන 5 ඉලක්කම්. එතකොට මේකේ level එකත් 55. එතකොට වගේම තමයි මේකේ අපිට කතා කරන්න තියෙන එකම දේ මේ level ID එක විතරක් නෙමෙයි. තවත් සුපිරිම දෙයක් තියෙනවා මේ account එකේ කතා කරන්න. ඉතින් ඒ තමයි මේ account එකේ badge album එක. ඉතින් අපි දැන් බලමු මේ badge album එක මොකක්ද කියලා මේකේ විශේෂත්වය. ඉතින් මේ badge album එකක් මේ විදිහට බැලුවොත් පේනවා ඇති මේකේ හැම elite pass එකකම ඒ කිව්වේ මෙයා play කරන්න පටන් ගන්න තියෙන පළවෙනි elite pass එකේ ඉඳන් අන්තිම elite pass එක වෙනකන් හැම එකකම badge ගහලා තියෙන්නේ 55යි. ඉතින් ඒ වගේම තමයි කිසිම elite pass එකක් දාලා නැහැ. ඉතින් හැම එකෙම play කරලා තියෙන්නේ 55ට වෙනකන් විතරයි. ඉතින් මෙහෙම ඇත්තටම කෙනෙක්ට අමාරුයි මේ විදිහට play කරන්න. ඒ වුණාට මෙයා සුපිරියට මේක හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ බූයා පාස් වල නම් ඒ විදිහට හදලා නැහැ. ඉතින් මං හිතන්නේ play කරගෙන නවත්තපු නිසා වෙන්නේ නැති. ඉතින් මම හිතනවා මෙයා තාමත් play කරන මේ badge album එක සුපිරියටම හදයි කියලා. ඉතින් ඒ වගේම තමයි මේකේ like බැලුවොත් පේනවා ඇති 2807යි k like තියෙනවා. ඉතින් මං හිතන්නේ මේ profile එක බලලා මේක like දාලා තමයි මේ විදිහට like එන්නේ නැත්තේ. මොකද ඉතින් දැන් මේක play කරන්නේ නැති නිසා මේ වගේ like ගත්තේ කොහොමද කියලා අපිට හිතන්න අමාරුයි. ඉතින් අපි හිතමු මේක profile එකට ඇවිල්ලා බලලම කට්ටිය like දාලා යන්නේ නැති කියලා. ඉතින් මේකත් free fire game එකේ තියෙන සුපිරිම අద్භූතම පිස්සු හැදෙන මේ account එකක් තමයි. ඉතින් අපි දැන් යමු මේක වීඩියෝ එකේ තියෙන තුන්වෙනි සුපිරිම account එක මොකක්ද කියලා බලන්න. ඉතින් අපි දැන් බලමු මේ list එකේ තියෙන තුන්වෙනි සුපිරිම ID එක මොකක්ද කියලා. ඉතින් මේ ID එක බැලුවම නම් ඔයාලට හිතේ මේකද game එකේ පළවෙනි ID එක කියලා. මොකද මේ account එකේ ID එක තියෙන 1.61. ඉතින් ඔයාත් search කරලා බලන්න අනිවාර්යයෙන්ම මේක නිකන් game එකේ පළවෙනිම ID එක වගේ. ඉතින් අපි මෙයා request එකක් දාමු. එයාගේ list එක නම් full. හරි අපි මෙයාගේ profile එක බලමු. ඉතින් පේනවාද V-Batch player කෙනෙක් like උත් තියෙනවා ලක්ෂ 5ක්. ඒ වගේම තමයි මෙයා about එකට දාගෙන ඉන්නේ
මෙයාගේ TikTok මං හිතන්නේ නේම් එක තමයි මෙයා TikTok free fire creator කෙනෙක්ද කොහෙද මෙයා ඒ වගේම equip කරගෙන ඉන්නේ අලුතෙන්ම ආපු Nilog bundle එක. ඉතින් මෙයා VVS play කෙනෙක් නිසා මෙයාට අනිවාර්යයෙන්ම මේ bundle mail box එකට එන්නේ නැති. ඒ වගේම තමයි පේනවා ඇති සුපිරිම collection එකක් තියෙනවා මෙයාගේ. ඒ වගේම තමයි badge album එක පැත්තට ගියොත් එන්නේ නැති මෙයා old light වගේ දාලා තියෙනවා. එකම එක light එක miss වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ Sakura hip hop වගේ light buy කරලා තිබ්බට ඒ වගේ badge හරියට play කරලා නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ light එක. මේ light එකේ badge buy කරලා තියෙනවා 3000 ගාණක්. ඒ වගේම තමයි මෙන්න මේ අනිත් light එකත් එයා දාලා නැහැ. ඉතින් ඒ light එක miss වෙලා තියෙනවා. ඒ වගේම තමයි මට පේන්නේ සමහර light වල free order කරාට ඒ වගේ badge play කරලා නැහැ. ඉතින් එතකොට ඒවත් ඉතින් miss වෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙයා Booyah Pass නම් ඔක්කොම වගේ play කරලා තියෙනවා. ඉතින් මෙයාගේ Booyah Pass වල නම් kit ඔක්කොම ඇති. ඒ වුණාට මේ account එකේ විශේෂත්වය කිසිම දෙයක් නැහැ. මෙන්න මේ ID එක. ඉතින් පේනවා ඇති 1.06යි 1 මට නම් හිතෙන්නේ මේක තමයි ගේම් එකේ පළවෙනිම ID එක කියලා. ඉතින් ඔයාලත් මොකද හිතන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි දැන් බලමු ඊළඟ ID එක. ඒ කියන්නේ හතරවෙනි සුපිරිම ID එක මොකක්ද කියලා. හරි ඉතින් එහෙනම් අපි මේ වීඩියෝ එකේ තියෙන හතරවෙනි account එක මොකක්ද කියලා බලමු. ඉතින් ඔයගේ ID එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මම ID එක copy කරගත්තා. ඉතින් අපි දැන් මෙතනින් ID එක place කරගමු. ID එක තමයි 25 19 79 17 91 25 19 79 17 91 තමයි මේ ID එක. ඉතින් මේක 13th day ඔක තමයි online වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම මේ account එක දැන් play කරන්නේ නැහැ. ඉතින් මේ account එකේ විශේෂත්වය මොකක්ද කියලා අපි බලමු දැන්. ඉතින් පේනවා ඇති like උත් 17058ක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ level 3 තියෙන නිසා play කරලත් නැති නිසා අපිට හිතන්න පුළුවන් මේ profile එක බලපු කට්ටිය තමයි මේකට like දාලා තියෙන්නේ කියලා. ඉතින් මේ account එකේ විශේෂත්වය මේ like වත් මේ ID එකවත් කිසිම දෙයක් නෙවෙයි මේකේ මේ තියෙන badge. ඉතින් පේනවා ඇති මේක play කරලා තියෙන එකම එක elite pass එකක් විතරයි. ඒ elite pass එකෙත් badge ලක්ෂයක් buy කරලා තියෙනවා. ඉතින් මූණන් ඇත්තටම supreme mode එක තමයි. එහෙම නැත්නම් supreme piss එක සල්ලි වලට කරගන්න දෙයක් නැතුවටද මන් දන්නේ මේ විදිහට badge buy කරලා තියෙන. ඉතින් account එකෙන් play කරලත් නැහැ. පේනවා ඉතින් badge ලක්ෂයක් buy කරලා තියෙනවා. ඉතින් මේක තමයි මේ වීඩියෝ එකේ හතරවෙනි account එක. ඉතින් අපි දැන් බලමු අන්තිම account එක මොකක්ද කියලා. හරි ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එකේ අන්තිම account එක මොකක්ද කියලා බලමු. ඉතින් මේ account එක මොකක්ද කියලා බලන්න කලින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් වීඩියෝ එකට like එකක් දාලා යන්න. හරි ඉතින් එහෙනම් අපි දැන් බලමු මේ වීඩියෝ එකේ අන්තිම සුපිරිම ID එක මොකක්ද කියලා. ඉතින් මම මේ ID එක කියන්නම් 16යි 20යි 7002 16යි 20යි 7002 තමයි මේ ID එක. ඉතින් පේනවා ඇති level 69 account එකක් ආවා. අපි මේක request එකක් දාමු. ඉතින් මේක පේන විදිහට අපේ region එකේ නම් නෙමෙයි. අපි මේක profile එක ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් මේ විදිහට තමයි profile එක දින. ඉතින් ඇත්තටම supreme profile එකක් තමයි මේ account එකට තියෙන්නේ. ඉතින් සුපිරිම kit එකක් එහෙමත් equip කරන් ඉන්නවා. ඉතින් මේ කිසිම දෙයක් නෙවෙයි මේ account එක අද මේ වීඩියෝ එකට වැටෙන්න හේතුව. ඉතින් ඒ හේතුව මම ඇත්තටම ඉස්සරහට කියන්නම්. ඊට කලින් බලන්න මේ account එකේ like උත් තියෙනවා. ඉතින් ලක්ෂ 9ක් ලක්ෂ 9ක් කියවල 968000ක්. ඉතින් අපි දැන් බලමු මේකේ badge album එක. මේකේ badge album එක බලන්න ගත්තට තමයි අපි මේකේ විශේෂත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් පේනවා ඇති දැන්ට ආපු මේක play කරන්න පටන් ගන්න තියෙන දවස් ඉඳන් ආපු හැම elite එකක්ම දාලා තියෙනවා. ඉතින් ඒ elite දාපු එකක් නෙවෙයි මේ account එකේ තියෙන විශේෂත්වය. ඕගලන්ට හරියට බැලුවොත් පේනවා ඇති මේකේ badge ඇත්තටම කිව්වොත් buy කරලා තියෙන්නේ. ඉතින් මේ account එක play කරන්න අරන් තියෙන මේ 6 elite එකේ ඉඳන් ඉතින් එදා ඉඳන් ඇවිල්ලා තියෙන හැම elite එකක්ම මෙයා දාලා තියෙනවා වගේම හැම elite එකකම badge buy කරලා තියෙනවා. ඉතින් පේනවා ඇති badge 40000යි 50000යි 70000යි වගේ තමයි මේකේ badge buy කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි Booyah Pass ආපු දවස් ඉඳන් දැනට අවිලා තියෙන හැම Booyah Pass එකම මේ account එකේ දාලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒ හැම Booyah Pass එකකමත් level මෙයා buy කරලා තියෙනවා. ඒ වුණාට මේ වෙද්දි නම් ඒ වගේ buy කරන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය level ගානක් තමයි මේ ළඟදී ආපු Booyah Pass වල බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණාට ඉස්සරහ ආපු හැම Booyah Pass එකකමයි elite pass එකකමයි badge මාර විදිහට buy කරලා තියෙනවා. ඉතින් මේ account එකට නම් කෝටි ගාණක් විතර වියදම් වෙන්නේ නැති. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි අද මේ account review වීඩියෝ එකට මේ account එක වැටුනේ. ඉතින් මේක තමයි අද දවසේ මම කතා කරපු අන්තිම account එක. ඔන්න එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ Free Fire game එකේ තියෙන සුපිරිම සහ පිස්සු හැදෙනම ID 5ක් ගැන. ඉතින් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාලා වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකකුත් දාලා channel එක subscribe කරන් යන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඕගලන්ට ඉස්සරහට මොන වගේ වීඩියෝද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාලා යන්න මම අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝත් ඉස්සරහදී අරන් එන්න. ඉතින් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු.